ඔය ලන්දේසීන්ගේ භාෂාව දන්නේ නැත්නම් අපේ රටේ සිංහල මිනිස්සුන්ගේ කොණ්ඩ කපලා ඒකට දඬුවම් කරපු කාලයක් අපේ රටේ තිබුණු බව ඕගොල්ලෝ අහලා තියෙනවා. ඉතින් මේක වෙලා තියන්නේ මේ ලන්දේසීන් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගෙන ඉන්න කාලේ. ඉතින් මේ ලන්දේසීන්ගේ රට තමයි නෙදර්ලන්තේ, ඔවුන්ගේ භාෂාව තමයි ඩච් කියන භාෂාව. ඉතින් ඔවුන් ලංකාව අල්ලාගෙන හිටියේ 17 18 කියන සියවස් වල. ඉතින් ඒ කාලේ අපේ රටේ ජීවත් වෙච්ච පිරිමි අය ගොඩක් වෙලාවට කොණ්ඩ වවාගෙන හිටපු එක තමයි කළේ. ඉතින් එතකොට ඔවුන්ට ලන්දේසි භාෂාව බැරි නම් ඒකට දීපු දඬුවම තමයි මේ කොණ්ඩ කපලා දාන එක. ඉතින් මේ දඬුවම අපේ රටේ හැමෝටම අදාළ වුණේ නැහැ. මොකද ලන්දේසීන් අපේ රටේ සීමිත ප්‍රදේශ ටිකක් විතරයි අල්ලගෙන හිටියේ. ඉතින් මේ දඬුවම විශේෂයෙන් අදාළ වුණේ ලන්දේසීන්ගේ වතු වල වැඩ කරපු අපේ සිංහල මිනිස්සුන්ට. මොකද මේ ලන්දේසි පාලනය විසින් ඔවුන්ගේ වතු හිමියන්ට නියෝග කළා තිබුණා තමන්ගේ වතු වල වැඩ කරන මිනිස්සුන්ට මේ දඬුවම දෙන්න කියන එක ගැන. ඉතින් මේ ගැන විස්තර සඳහන් වෙලා තියෙන්නේ ප්‍රංශුවා වැලන්ටයින් කියන ලන්දේසි පූජකයා විසින් ලියපු Old and New East India කියන ප්‍රසිද්ධ කෘතියේ. ඔහු මේ කෘතිය තුළ අපේ රටේ මිනිස්සුන්ට මේ විදිහට දඬුවම් දීපු එක ඉතාම ඉහළින් අගය කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රංශුවා වැලන්ටයින් කියන විදිහට ඒ කාලේ ලන්දේසීන් අපේ රටේ මිනිස්සුන්ට ඔවුන්ගේ භාෂාව දේශනා මගින් උගන්වන්න උත්සාහ දරලා තියෙනවා. හැබැයි ඒකේ ප්‍රතිඵල ඒ තරම් සාර්ථක නැහැ. ඉතින් ඒ වෙනුවට මිනිස්සුන්ට මෙන්න මේ කොණ්ඩේ කැපීමේ දඬුවම දුන්නාට පස්සේ ඒකේ ඊට වඩා 10 ගුණයක් ප්‍රතිඵල ගන්න පුළුවන් වුණා කියලා තමයි මේ ලේඛකයා ලියලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔහු මේක දකින්නේ අපේ රටේ මිනිස්සුන්ගේ බුද්ධිය වර්ධනය කරන්න කරපු දෙයක් විදිහට. ඉතින් බලන්න එතකොට ඒගොල්ලෝ අපේ රටවල් අල්ලගෙන නිකන් ඉඳලා නැහැ. ඒගොල්ලෝ තමන්ගේ භාෂාවත් අපිට බලෙන් උගන්වන්න හදනවා. එතකොට එහෙම කරන්න බැරි අයට ඔවුන් දඬුවම් දීලා තියෙනවා. ඉතින් දැන් ඇත්තටම මේක කරන්නේ මේ අපේ රටේ මිනිස්සුන්ගේ බුද්ධිය වැඩි කරන්නද? එතකොට ඒගොල්ලන්ගේ භාෂාව ඉගෙන ගත්තා කියලා කොහොමද අපේ බුද්ධිය වැඩි වෙන්නේ? හැබැයි ඇත්තටම මෙන්න මේක පිටිපස්සේ ඊට වඩා සංකීර්ණ කතාවක් තියෙනවා. මොකද මේ භාෂාව කියලා කියන්නේ දේශපාලන බලය වෙනුවෙන් භාවිතා කරන ප්‍රබල මෙවලමක්. මොකද මේ කිසියම් ආක්‍රමණයකයක් රටක් අල්ලගත්තාම ඒ ආක්‍රමණය භෞතිකව විතරක් අල්ල හරියන්නේ නැහැ. සංස්කෘතිකවත් ඒ රට උන්ට යටත් කරගන්න ඕන. එතකොට මේ රටක භාෂාව කියලා කියන්නේ ඒ රටේ සංස්කෘතියේ ඊටාම ප්‍රබල සහ ඊටාම තීරණාත්මක අංගයක්. ඉතින් ඒ අනුව මේ ආක්‍රමණිකයෙක් කිසියම් රටක් අල්ලගත්තාම ඒ රටේ තියෙන භාෂාව විනාශ කරලා ඒ වෙනුවට Tamanගේ භාෂාව ව්‍යාප්ත කිරීමට කටයුතු කරන එක ලෝකයේ බොහෝ තැන්වල සිද්ධ වෙච්ච දෙයක්. මම මේ කිව්වේ ලන්දේසීන් අපේ ලංකාව තුළ ඒක කරන්න හදපු විදිහ ගැන ලන්දේසි ලේඛකයෙක් ලියපු කතාවක් ගැන. ඉතින් මේ ලේඛකයා මේ විදිහට අපේ රටේ මිනිස්සුන්ගේ කොණ්ඩ කපමින් නොවුන්ට බලහත්කාරයෙන් ලන්දේසි භාෂාව ඉගැන්වීම ඊටාම ඉහළින් අගය කර ලේඛකයෙක්. ඉතින් අන්න ඒ නිසා අපිට මේ ඔහුගේ ප්‍රකාශ වැදගත් වෙනවා. මෙන්න මේ භාෂාව මගින් රටක් වටවන්න පුළුවන් විදිහ ආක්‍රමණිකයා දැක්කේ කොහොමද කියන එක තේරුම් ගන්න. මම මේ කතා කරන්නෙත් ඒ ගැන. ඉතින් අන්න ඒ නිසා මම ඒකට අදාළව තවත් ලේඛකයෙක් ලියපු ප්‍රකාශයක් දැන් උපුටා දක්වන්නම්. ඉතින් මේක ලියලා තියෙන්නේ මේ පිලීතියස් කියන බ්‍රිතාන්‍ය ජාතිකයා. මේ පිලීතියස් කියන එක බොහෝ විට අන්වර්ථ නාමයක් විදිහට සැලකෙනවා. මේ පිලීතියස් කියලා කියන්නේ බ්‍රිතාන්‍ය පාලනයේ මුල් කාලේ අපේ ලංකාවට ආපු කෙනෙක්. ඔහු 1817 අවුරුද්දේ ලංකාව ගැන තමන්ගේ අත්දැකීම් පොතක් විදිහට ලියලා පළ කරනවා. ඉතින් මේ ඔබට පේන්නේ ඒ ඉංග්‍රීසි පොතේ නම. එතකොට පාලිත ජයකොඩි විසින් මෙන්න මේ පොත පිලීතියස් දුටු ලංකාව නමින් සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් ඒ පොතේ එක්තරා තැනක මෙන්න මෙහෙම සඳහනක් තියෙනවා. කවර ජාතියකට වද එක් අතකින් තම ආරක්ෂාවද අනිත් අතින් සිය ආර්ථික සශ්‍රීකත්වයද වැඩි දියුණු කර ගැනීම සඳහා වඩාත් ප්‍රායෝගික ක්‍රමය ලෙස සැලකෙන්නේ සිය වාසස්ථානයන් නවට ප්‍රදේශ තුල තම භාෂාව ව්‍යාප්ත කිරීමය. මේ සියලු අරමුණු පිළිබඳ හෝ බස පිළිබඳ කිසිත් නොදන්නා ස්වදේශිකයන්ගේ කල්පනාවන් හා අදහස් වෙනස් කිරීම සඳහා සාර්ථක ලෙස යොදාගත හැකි ක්‍රමයකි. ඉතින් පිලීතියස් මෙන්න මෙතන මේ ජාතියකට කියන එකෙන් අදහස් කරන්නේ ආක්‍රමණිකයා කියන එක. ඔහු මේ කියන්නේ ආක්‍රමණිකයා ගැන. ඒ කියන්නේ මේ ආක්‍රමණිකයෙක් රටක් අල්ලගත්තට පස්සේ ඔවුන්ගේ ආරක්ෂාවයි ආර්ථික සශ්‍රීකත්වයයි තහවුරු කර ගැනීමට නම් පුළුවන් තරම් ඔවුන්ගේ භාෂාව ව්‍යාප්ත කරන්න කියන එක තමයි මේ කියන්නේ. ඉතින් ඊට පස්සේ මේකේ කියනවා මේ ආක්‍රමණිකයන්ගේ ක්‍රූර අරමුණු ගැන කිසිවක් නොදන්නා මෝඩ ස්වදේශිකයන්ගේ අරමුණු හා කල්පනා වෙනස් කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ විදිහට භාෂාව පතුරවන එක කියලත්. ඉතින් අපිට මෙන්න මේකෙන් පැහැදිලි වෙනවා මේ භාෂා ආක්‍රමණය, මේ භාෂා යුද්ධය ආක්‍රමණිකයා කොහොමද දැක්කේ කියන එක. මොකද මේ පිලීතියස් කියලා කියන්නේ ආක්‍රමණිකයාගේ දෘෂ්ටි කෝණයෙන් මේ සම්බන්ධව අදහස් පළ කරපු කෙනෙක්. ඉතින් ඔහු මෙතෙන්දි පිළිගන්නවා මේ කිසියම් රටක භාෂා උරුමය විනාශ කරන එක ඒ රට යටත් කර ගැනීමේ දන ගැස්වීමේ ක්‍රියාවලියේ වැදගත් කොටසක් කියන එක. ඉතින් ඒ කතාව තහවුරු කරන්න පිලීතියස් රෝමවරුන්ගේ කතාවකුත් මෙන්න මේ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. රෝමන්නවරු තම බලය ව්‍යාප්ත කිරීමේදී අවිය මෙන්ම බසද ඒ සඳහා උපයෝගී කරගත්හ. ඔහු කිසිවිටකත් තමන් යටත් කරගත් ප්‍රදේශ තුල පැවති උපභාෂාවන් අධ්‍යයනය කිරීමට උත්සාහ නොකළහ. ඒ වෙනුවට ඔවුන් උත්සාහ කළේ තම යටත් ප්‍රදේශයන් තුල රෝම බස ව්‍යාප්ත කිරීමටය. ඉතින් මෙන්න මේකෙන් පස්සේ මේ පිලීතියස් කියනවා ඉංග්‍රීසීන් විසින් තමන්ගේ භාෂාව ව්‍යාප්ත කරන්න දියත් කරපු සටන ගැන. ඔහු මේ විදිහට තමයි ඒ ගැන කියන්නේ. තම බස ව්‍යාප්ත කිරීමට ඉංග්‍රීසීන් කළ කැපවීම ලොව කිසිදු ජාතියකට දෙවනි නැත.
ඔවුන්ගේ එම ක්‍රියාපටිපාටිය ලොව සෑම ජාතියක්ම අභිභවා සිටියේ වුවද එය ඔවුන් අති සාර්ථක ලෙසින්ම සිදු කළා යයි කිව නොහැක. බොහෝ අගනා අවස්ථාවන් ඔවුන්ට මගහැරී තිබිණි. රාජ්‍යයන් සියල්ලටම අදාළව මේ කාර්ය ප්‍රායෝගිකව සිදු නොවීය. ඉංග්‍රීසීන් ඉන්දියාවේ උපභාෂා ඉගෙන ගැනීමට උනන්දු වනවා වෙනුවට පෙරදිග බ්‍රිතාන්‍ය යටත් පාලනය සදාකල් පවතිනු වස් ස්වදේශිකයන්ට ෂේක්ස්පියර් මිල්ටන් වැන්නවුන්ගේ වාග් සම්ප්‍රදායන්ද සහිතව ඉංග්‍රීසි බස ඉගැන්වුවේ නම් කතරම් ප්‍රයෝජනවත් වේද? ඉතින් ඇත්තටම මේ පිලීතියස් කියන විදිහට මේ කටයුත්ත ලංකාවේත් ඉතාම ප්‍රබලව සිද්ධ කළේ ඉංග්‍රීසීන් තමයි. මොකද මේකේ පිලීතියස් පැහැදිලිව කියනවා මේ යටත් විජිත පාලනය සාදාකල් පවත්වාගෙන යන්නට නම් මේ ස්වදේශිකයන්ට ෂේක්ස්පියර්ගේ මිල්ටන්ගේ සාහිත්‍යයත් එක්ක ඉංග්‍රීසි භාෂාව උගන්වන්න තිබුණා කියන එක. අද අපේ රටේ ඉන්න සමහර සිංහල මිනිස්සුත් මේ වගේ කතා කියනවා. ඉතින් බ්‍රිතාන්‍යයන් එදා මේ වගේ කතා කිව්වා විතරක් නෙමෙයි ඔවුන් ඒක දෙවියන් විසින් Tamanට පැවරූ ඊටාම උතුම් වගකීමක් විදිහටත් සැලකුවා. ඒ කියන්නේ මෙන්න මේක මේ ආක්‍රමණිකයා හුදු තමන්ගේ වාසියට කරන දෙයක් විතරක් නෙමෙයි ඒක ඊටාම උතුම් ශ්‍රේෂ්ඨ කාර්යයක් කියන එකත් ඔවුන් එදා විශ්වාස කළා. ඉතින් අන්න ඒ විදිහට තමයි ඔවුන් විවිධ දෘෂ්ටි කෝණ ඔස්සේ මේ යටත් විජිත ආක්‍රමණය සාධාරණීකරණය කළේ. ඉතින් මෙන්න මේ කාරණය තහවුරු කළ හැකි තවත් උදාහරණ අවශ්‍ය නම් අපිට ඒ උදාහරණ ඕනෑ තරම් මේ යටත් විජිත ස්වාමිවරුන්ගේ ලේඛන වලින් උපුටා දක්වන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මේකෙන් අපිට තේරුම් ගත හැකි කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ භාෂාව කියන්නේ නිකන් සංනිවේදන මෙවලමක් විතරක් නෙමෙයි මේක දේශපාලන මෙවලමක් කියන එක. ඒ කියන්නේ මේ ආක්‍රමණයකයෙකු කිසියම් රටක් යටත් කර ගැනීමේදී ඒ රටේ භාෂා උරුමය විනාශ කිරීම ඔහුගේ ආක්‍රමණය සාර්ථක කර ගැනීම සඳහා ඊටාම වැදගත් සාධකයක් කියන එක. ඉතින් එතකොට මේක යටත් විජිත පාලකයන් ලෝකේ පුරාම විවිධ මට්ටමින් අත්හදා බලපු දෙයක්. ඔබ පිලිපීනය වගේ රටක් ගැන අධ්‍යයනය කරලා බැලුවොත් මේ පිලිපීනය කියන්නේ මෙන්න මේ කියන භාෂා ආක්‍රමණයට ඊටාම ප්‍රබල විදිහට ගොදුරු වුණු ඒකට නතු වුණු රටක්. ඉතින් අපේ ලංකාව තුලත් බ්‍රිතාන්‍යයන් අන් කාටත් වඩා වැඩියෙන් අපේ රට තුළ ඔවුන්ගේ භාෂාවේ ආධිපත්‍යය තහවුරු කිරීමට උත්සාහ කළා. අප දන්නවා මේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත්ත ඉංග්‍රීසීන්ගේ ආගම සංස්කෘතිය වැළඳගත් අයට ඊටාම සුවිශේෂී වරප්‍රසාද හම්බ වුණා. ඒ විතරක් නෙමෙයි ඒ කාලේ අපේ රටේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි. ඒ කියන්නේ එතකොට අපි රජයත් එක්ක කරන සියලුම ගනුදෙනු කරන්න උනේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් ඒ නිසා ඒ කාලේ මේ පොලිසියක පැමිණිල්ලක් දාන එක, උසාවියක නඩුවක් අහන එක, ටෙලිග්‍රෑම් එකක් යවනක වගේ සරල දෙයක්වත් මිනිස්සුන්ට ඉංග්‍රීසි භාෂාව නැතුව කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. හැබැයි ඒවා එහෙම වුණාට මේ බ්‍රිතාන්‍ය පාලනය ආරම්භ වෙලා අවුරුදු 100ක් ගියාට පස්සෙත් ලංකාවේ ඉංග්‍රීසි දන්නා ජනගහනය 107ක විතර මට්ටමේ තමයි පැවතුනේ. ඉතින් අන්න ඒ නිසා අපේ රටේ පොදු ජනතාව ඊටාම බරපතල විදිහට මේ භාෂා ප්‍රශ්නයෙන් පීඩාවටපත් වුණා. ඉතින් අන්න ඒ නිසා තමයි 1956 අවුරුද්දේදී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ ඊටාම වැදගත් ඓතිහාසික තීන්දුවට බණ්ඩාරනායක මහතා එළඹෙන්නේ. හැබැයි මේ ඉතිහාසය ගැන නිවැරදි අවබෝධයක් නැති බොහෝ දෙනා තවමත් ඒ තීරණය විවේචනයට ලක් කරනවා. ඒ තීරණයෙන් කිසියම් ගැටලුවක් පැන නැගුණා නම් පැන නැගුණේ මේ සිංහල සහ දෙමළ යන භාෂා දෙකටම රාජ්‍ය භාෂා තත්ත්වය නොදීම නිසා මිසක් කිසිසේත්ම සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා නෙමෙයි. ඒ කාලේ මේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්න කියන එක රටේ හැමතැනින්ම ඇවිත් තිබුණු ඉල්ලීමක්. කවුරුත් ඒකට විරුද්ධ වුණේ නැහැ. හැබැයි අපි මේ වර්තමාන ලෝකයේ තත්ත්වය ගැන හිතලා බැලුවොත් වර්තමාන ලෝකයේ තුල කවුරුවත් මෙන්න මේ විදිහට වෙනත් රටවල් වල භාෂා උරුමයන් විනාශ කිරීම කියන එකට එකඟ වෙන්නේ නැහැ. ඒ අදහස අද පිළිගත් අදහසක් නෙමෙයි. අද ලෝකයේ ඊටාම බලවත් රාජ්‍යයන් පවා ඔවුන් බොරුවට හරි පිළිගන්නවා මේ අනෙකාගේ භාෂා අයිතිය ආරක්ෂා කරන්න ඕන, ඒ භාෂා උරුමයට ගරු කරන්න ඕන කියන එක. ඒ කියන්නේ මේ ලෝකයේ ස්වාධීන රාජ්‍යයන්ට තමන්ගේ භාෂාවන් ආරක්ෂා කර ගැනීමට සහ ඒ භාෂාවලින් වැඩ කිරීමට ඇති නිදහස කියන එක අද ලෝකයේ මූලික මානව අයිතියක් විදිහට පිළිගන්නා දෙයක්. හැබැයි ඉතින් අපේ රටේ සමහරු මේ කාරණේ දාමත් දන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා අපේ භාෂා උරුමය සම්පූර්ණයෙන් අතෑරලා දාලා ඉංග්‍රීසි වගේ අනුන්ගේ භාෂාවක් වැළඳගත්තොත් තමයි ලංකාව වගේ රටකට දියුණු වෙන්න පුළුවන් කියලා අපේ රටේ හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නවා. ඉතින් අතීතයේදී මෙන්න මේ අනෙක් රටවල් ආක්‍රමණය කරපු ආක්‍රමණිකයොත් ඒ මතයම තමයි දැරුවේ. මම මේ වීඩියෝ එකේ කතා කළේ ඒ ගැන. හැබැයි මේ වර්තමාන ලෝකේ නම් මේ යටත් විජිත ආක්‍රමණිකයන්වත් ඒ කතාව එලිපිට කියන්නේ නැහැ. ඒ වෙනුවට අද වුන් අනෙක් ජාතීන්ගේ භාෂා අයිතීන් ගැන කතා කරනවා. හැබැයි අපේ රටේ සිංහල මිනිස්සු තාමත් ඒ කාරණේ දන්නේ නැහැ. ඔවුන් තවමත් මනසින් ජීවත් වෙන්නේ පිලීතියස්ලාගේ ප්‍රංශුවා වැලන්ටයින්ලාගේ යුගයේ. ඔවුන් තවමත් මානසිකව ඒ යුගයේ ජීවත් වෙමින් මේ ආක්‍රමණිකයාටත් වඩා හොඳින් ආක්‍රමණිකයාගේ මතවාද නියෝජනය කරමින් සිටිනවා. ඉතින් අද මම මෙන්න මේ කතා කරේ යටත් විජිතකරණයේ මෙවලමක් ලෙස රටවල් ඇදවැටවීමේ මෙවලමක් ලෙස අතීතයේදී භාෂාව භාවිතා වුණේ කොහොමද කියන එක ගැන. ඉතින් එහෙමනම් මගේ channel එකත් subscribe කරන්න. අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් ළඟදීම නැවත හමු වෙමු.